හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් අදත් ආදරෙන් පිළිගන්නවා සියලුම දෙනා මගේ YouTube channel එකට. මාත් එක්ක වෙනස් විදිහට මං හදන විදිහට රසට අකල එකක් හදමුද? ඉතින් ඔයාලට කියන්න සුභාරංචියකුත් තියෙනවා. ඒක මම මේ වීඩියෝ එක අවසානෙම කියන්නම්. මම මෙතන අරන් තිනවා හාල් කෝප්ප එකමාරක් මිෂරින් කප් එකමාරක් අරන් තින්නේ. මේ විදිහට හොඳට බැද ගන්න ඕනේ. මෙන්න මේ කලර් එක එනකන් ඔයාලා හොඳට ඉවසීමෙන් බැද ගන්න. ඔයාලට මේ කියන්න ඕනේ එක 60ක්වත් ඔයාලට පේන විතර කල් වෙලා නැහැ. මේ විදිහට හොඳට බැදගත්තොත් තමයි මේක හොඳට රසට එන්නේ. මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. හරි කරස් ගාලා හොඳ ක්‍රන්චි වට හැපෙන විදිහට තියෙන්න ඕනේ. මේ ටික චුට්ටක් නුනහම මේ විදිහට ග්‍රයින්ඩ් කරලා ගන්න. ග්‍රයින්ඩ් කරලා අරගෙන මෙන්න මේ විදිහට චුට්ටක් විතර නිවෙන්න තියන්න ඕනේ. ඒකෙන් මම කොටසක් අයින් කරගන්නවා. අයින් කරගන්න කිව්වේ මේක මම තව චුට්ටකින් කියන කොටසක් කියන්නේ 4 එකක් වගේ අයින් කරගන්න. ඊට පස්සේ මම මෙතනට කැරමල් කරගෙන සීනි මේසෙන් දෙකක් කැරමල් කරගෙන ඒකට සීනි කප් එකක් දාලා මේ විදිහට පොල් පොඩ්ඩයි දාලා තියෙන්නේ. මේ දවස්වල පොල් ගන්නන්නේ. ඉතින් පොල් චුට්ටක් දාලා මම මේ විදිහට දියාරුවට වගේ තමයි හදාගෙන තියෙන්නේ. ග්‍රේවි එක තියාගෙන මේ විදිහට දාලා ටික දාලා හොඳට මේක කලවම් කරගන්න ඕනේ. ඔයාලට අතට තියෙනවා කුලි කරගන්න පුළුවන් ප්‍රමාණයට එනකම්ම හොඳට දාලා හොඳට මේක හදාගන්න. ඉතින් වැඩිපුර ටික තිබ්බ ටිකක් අයින් කරේ මේක thickness එක වැඩි වෙනකොට ටික දාලා මේ විදිහට කලවම් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට දෙපාරකට තමයි මම දාලා මේ විදිහට අනාගන්නේ. හොඳට පෙන් එකත් නිවලා තියාගන්න. මොකද නැත්තම් ගල් වෙන්න බලනවා. ඒ නිසා මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා යන්තම් කලවම් වීගෙන එනකොට අත පාවිච්චි කරලා මේ විදිහට හොඳට කලවම් කරගන්න. මොකද මේක හැම තැනටම හොඳට අපි මිටි කරපුවාම අත දෙක ගුලියක් එන විදිහට මේ විදිහට ගුලි කරගන්න පුළුවන් විදිහට අපි හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා. ඉතින් හරිම රස පාටයි මේ විදිහට තමයි එන්නේ. කිසිම හයිය ගතියක් හිම මුකුත් එන්නේ නැහැ. මේ විදිහට හදලා බලන්න. ඉතින් මේ විදිහට අර මම අරන් තියාගත්ත එකේ අපි ටිකක් දාගත්තනේ. ඒකෙන් චොට්ටක් විතර මම ඉතුරු කරගෙන මේ විදිහට මේ බෝල වටේට මම දවට ගත්තා. ඔයාලත් මේ විදිහට බලන්නකො රස බලලා මටත් ඒ ගැන කියන්න. ඔයාලට මම කියන්න තියෙනවා කිව්වා ආරංචිය මම මේ වීඩියෝ එක වොයිස් කරනකොට මගේ සබ්ස්ක්‍රයිබර්ස් 100 පැනලා තිනවා. ඉතින් ඒ ආදරණීය හදවත් 100 සහ ඒකතු වෙච්ච මං හිතන්නේ 134ක් වගේ තමයි තිබ්බේ මට මතක විදිහට. ඉතින් මං මේක දාන දවස වෙනකොට තව වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මාත් එක්ක ඉස්සරහට රැඳී ඉන්න කියලා. ඉතින් අදට මං ගිහින් එන්නම්. හැම දිනාටම බොහොම ස්තුතියි.